හායි අද මම ඔයාලට කියලා දෙනවා මේ විදියට රසට හරිම ලේසියෙන් හැලප හදාගන්න කොහොමද කියලා අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් ඉතින් එන්නකො මගෙත් එක්ක අද අපි මේ හැලප රෙසිපි එක හදලම බලමු. අපිට මුලින්ම ඕන වෙනවා කුරක්කන් පිටි. මම මෙතන කුරක්කන් පිටි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඕගොල්ලන්ට ප්‍රමාණ වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට සීනි ඕන වෙනවා. මම මෙතන සීනි ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. පාන් පිටි ග්‍රෑම් 50ක් ඕන වෙනවා. ලුණු චුට්ටක් ඕන වෙනවා. මම මෙතන ලුණු තේ හැඳි කාලක් වගේ තමයි අරගෙන තියෙන්නේ. කාලුණුත් අපි චුට්ටක් වගේ තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ අපිට පොල් ඕන වෙනවා. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණය පොල් ගෙඩියක බෑයක පොල් තමයි මේ අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට කැන්දකොළ ඕන වෙනවා. කැන්දකොළ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් කෙසෙල් කොළ එකතු කරගන්න මේකට. භාජනයක් අරගෙන සීනි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. අපි දාගත්ත සීනි මේස හැඳි දෙක මේ විදිහට කැරමල් වේගෙනේදී මම එකතු කරගන්නවා වතුර කෝප්පු භාගයක්. එකතු කරලා හොඳට මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඊපස්සේ මම ඊටු සීනි ටිකත් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඒකතු කරලා සීනි ටිකත් හොඳට දී වෙනකම් මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. සීනි ටික හොඳට දී වුණාට පස්සේ මම ලුණු කුඩු චුට්ටක් විතර එකතු කරගන්නවා. ඔන්න අපේ කැරමල් කරගත්ත සීනි පැණි එක දැන් හරි. අපි දැන් මේක ලිප් ඕෆ් කරලා පැත්තකින් තියාගමු. එකක් අරගෙන ඒකට එකතු කරගන්න අපේ කුරක්කන් පිටි ටික. ඊට පස්සේ පාන් පිටි ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරලා චුට්ටක් විතර අතින් මේ විදිහට කලවම් කරගමු. ඊට පස්සේ මම මේ විදිහට පොල් ටිකත් එකතු කරගන්නවා. මේ විදිහට පොල් ටිකත් එකතු කරලා අපි හොඳට මේ විදිහට අතින් කලවම් කරගමු. ඔන්න අපේ කුරක්කන් පිටිය දැන් අපි අනාගෙන ඉවරයි. දැන් අපි මේක එකතු කරගන්න ඕනේ අපි දිය කරගත්ත සීනියකට. දැන් අපේ කුරක්කන් පිටියක මේ විදිහට එකතු කරගමු. චුට්ට චුට්ට වගේ එකතු කරලා අපි මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි ටික ටික එකතු කරලා හොඳට කලවම් කරගමු. මේ විදිහට අපි කලවම් කරගන්නකොට අපි ආපහු ලිපට ගින්දර චුට්ටක් විතර දාගන්න ඕනේ. ගින්දර දාගෙන තමයි අපි මේක මේ විදිහට කලවම් කරගන්න ඕනේ. අපි දිය කරගත්ත සීනියකට කුරක්කන් පිටියක දාගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ගින්දර දාගන්න ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා. දැන් අපි මේක මේ විදිහට ලිපේ ගින්දර ඕෆ් කරලා චූටි වෙලාවක් තියලා තියමු. මේක නිවෙන්න ඕන නිසා නැත්නම් අපේ අත පිච්චෙන්න පුළුවන්. අපි දැන් විනාඩි 10ක් විතර මේක නිවෙන්න තියාගමු පැත්තකින්. ඔන්න ඉතින් අපේ හැලප මිශ්‍රණය දැන් හොඳටම නිවිලයි තියෙන්නේ. අපි දැන් මේක හදාගමු. මම මේ විදිහට පොල් තෙල් ටිකක් අරගෙන අපේ කැන්දකොලේ මේ විදිහට පොල් තෙල් ටික ගා ගන්නවා මේ විදිහට. මේ විදිහට රොටිය වගේ තියාගමු. තියලා මේ විදිහට අනිත් පැත්ත හරවගමු. අනිත් පැත්ත හරවගෙනත් අපි මෙන්න මේ විදිහට හදාගමු. මෙන්න මේ විදිහට තමයි අපි හදාගන්න ඕනේ. අපි ඔක්කොම ටික දැන් මේ විදිහට හදාගමු. දැන් මම රයිස් කුකර් එකට මේ විදිහට වතුර ප්‍රමාණයක් තියාගෙන ඒක මං චුට්ටක් විතර උතුරව ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත අපේ හැලප ටික. දැන් අපි මේක ස්ටීම් එකේ තියලා හොඳට තඹගමු. දැන් අපේ හැලප ටික මේ විදිහට තියාගමු. දැන් අපි අපේ හැලප ටික මෙන්න මේ විදිහට තියාගෙන අපි පියනකින් වහගමු. ඔන්න ඉතින් මේ මම ඔයාලට පෙන්නන්නේ හරියටම විනාඩි 10කට පස්සේ අපේ හැලප එක. දැන් අපේ හැලප එක හොඳට තැම්බිලා තියෙන්නේ. මම දැන් මේක අයින් කරගන්නවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට රසට හදාගත්ත අපේ හැලප ටික. ඔයගොල්ලන්ට පේනවනේ මේ හැලප හොඳට තැම්බිලා තියෙනවා. මේ විදිහට හොඳට අපේ හැලප ටික තැම්බිලා තියෙනවා. ඉතින් ඕගොල්ලොත් මම කියලා දුන්න විදිහට හැලප හදලා බලන්නකෝ කොහොමද වෙනස කියලා.